ඔයාලට මතක ඇති travel with බුද්ධි අපි අපේ page එකේ මීට මාසයකට විතර කලින් පොඩි වීඩියෝ එකක් දැම්මා මේ රටේ තිබ්බ අයහපත් කාලගුණ තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු අඩාල වෙච්ච පුංචි පැටවු ඉන්න තැන් ස්කෝල ස්ථාන ගැන අපිට පොඩ්ඩක් කියන්න කියලා. ඒ විදිහට ආපු තොරතුරකට අනුව ගලහ පුපුරැස්ස කලේවාන දෙමළ මධ්‍ය මහාවිද්‍යාලයට අපි අද යනවා ළමයි 350කට අවශ්‍ය අධ්‍යාපන උපකරණ කට්ටලත් අරගෙන. ඉතින් මේ වැඩේ දැකලා අපිට උදව් කරපු ඕස්ට්‍රේලියාවේ තිලිනි මිස් ඇතුළු ඒ සියලුම දෙනාට එකෙන්ම රෙස්පෙක්ට්. ඩ්‍රයිවර් මහත්තයා වීඩියෝග්‍රාෆර් වෙලා වීඩියෝග්‍රාෆර් ඩ්‍රයිවර් මහත්තයා වෙලා. හරිම ලස්සනයි හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ කලහ පාරේ ගිය නාය. මේ නාය නිසා ජීවිත ගොඩක් අපි දැන් පොකුරැස්ස මණිකට්ටුව කලේවාන් කියන මේ ඉස්කෝලේට ඉට්ටු කරලා ඉන්නේ. ඔයාලට පේන්නේ නැති අපි ආපු පාර කොච්චර අමාරුද, හැබැයි කොච්චර ලස්සන පාරකද අපි ආවේ කියන්නේ. ඒ වගේමයි අපි දැන් මේ පොත් ටික මේ පුංචි පැටව ටිකට බෙදලා දීලා එයාලත් එක්ක පොඩ්ඩක් කතා බහක් කරලා එතනින් එන්න තමයි යන්නේ. ඉතින් බලන්න මේ ළමයින්ගේ තත්ත්වය සහ ඒ ළමයින් අපේ මේ පැමිණීමත් එක්ක සතුටු වෙන තරම ඉස්සරහට ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. මුලින්ම අපි thank you කියමු ඔයාලට මේ බඩු ටික ලබලා දුන්න මිස්ටර් අරුණන් සහ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ තිලිනි මිස්ටර්. ඔයාලට පේන ඇති මට පිටිපස්සෙන් මේ පුංචි එවුන්ගේ සද්දේ. මේ ඇවිල්ලා සතුටේ සද්දේ. ඉතින් මේ වැඩේට අපිට උදව් කරපු හැමෝටම මේ සතුට මේ පින ඒ විදියටම හිමි. ඉතින් ඔයාලා හැමෝටම ජයම වේවා. රුපියල් මිලියනයකට ආසන්න පාසල් උපකරණ පුපුරැස්ස කලේවාන ඉස්කෝලේ පුංචි පැටවුන්ට බෙදලා දීලා ඒ සතුට පරිසරයත් එක්ක බෙදා ගන්න අපි දෙන්න මෙතන චුට්ටක් නතර වුණා. ඒ වගේමයි මේ වැඩේට අපිට උදව් කරපු ඕස්ට්‍රේලියාවේ තිලිනි අක්කා, ඒ වගේම මිස්ටර් අරුන් ඇතුළු හැමෝටම මේ සතුට මේ ගෞරවය මේ විදියටම හිමි. ඉතින් ඉස්සරහට අපි මේ වගේ තව ගොඩාක් වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දිගටම ඉන්න අපිත් එක්ක ඔයාලා හැමෝටම ජය වේවා.